අයිබෝවන් යාළුවනේ. අමුතු කතා ලෝකයක එකතු වෙලා ඉන්න ඔයාලව අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මනුස්සයෙක්ගේ ආඩම්බරකම බිඳින්න පුළුවන් ලේසිම විදිය තමයි එයාට හැමෝම ඉස්සරහා ලැජ්ජ කරන එක. විශේෂයෙන්ම තමන්ට වෛර කරන, තමන් සමච්චල් කරන මිනිස්සු ඉස්සරහා දන ගහන්න සිද්ධ වෙන එක තරම් වේදනාවක් තවත් නෑ. නපුරු දොස්තර නෝනා 4 වෙනි කොටසින් අපි දැක්කා තමන්ගේ අම්මගේ ජීවිතේ බේරගන්න ඩොක්ටර් මේධාවිගේ කොන්ට්‍රැක්ට් එකට සයින් කරපු විහංග අලුත් බ්‍රෑන්ඩඩ් සූට් එකකුත් ඇඳගෙන මේධාවිගේ පර්සනල් ඇසිස්ටන්ට් විදියට බෝඩ් රූම් එකට ගිය විදිය. හැබැයි එතනදී මේධාවිගේ ලොකුම සතුරා වුණු ඩොක්ටර් රජීව් උවමනාවෙන්ම කෝපි එකක් බිමට වට්ටලා විහංගට අපහාස කළා. රජීව් ඉස්සරහා තමන්ගේ පව එක පෙන්වන්න ඕනන මේධාවි විහංගට අණ කළා අර රජීව්ගේ කකුල් දෙක ළඟ වැටිලා තියෙන කෝපි එක පිහදාන්න කියලා. මුළු බෝඩ් රූම් එකම බලන් ඉද්දී විහංග මොනව කරයිද? ඔයාගේ වැඩ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියලා මේ කතාව හිතින් මවා ගන්න. එහෙනම් අපි අද කතාවට යමු. බෝඩ් රූම් එකේ තිබුණේ පුදුම නිශ්ශබ්දතාවයක්. AC එකේ සද්ද විතරක් ඇහෙන ඒ ලොකු කාමරේ හිටපු හැම ඩොක්ටර් කෙනෙක්ගේම ඇස් යොමු වෙලා තිබුණේ විහංග දිහාට. විහංග හිටගෙන හිටියේ ගල් වෙලා වගේ. එයාගේ අත් දෙක මිට මොලවලා රතු වුණු ඇස් වලින් එයා ඩොක්ටර් රජීව් දිහා බැලුවා. රජීව්ගේ මූණේ තිබුණේ හරිම කපටි අපහාසාත්මක හිනාවක්. ඊට පස්සේ විහංග හිමීට තමන්ගේ ඇස් හරව ගත්තේ මේධාවි දිහාට. මේධාවි කිසිම හැඟීමක් නැති විදිහට තමන්ගේ ලෙද පුටුවේ හේතු වෙලා හිටියා. අත් දෙක පපුවට බැඳගෙන විහංග දිහා බලන් හිටියා. මම කියන දේ කරනවා කියන එක ඒ ඇස්වල පැහැදිලිව ලියවිලා තිබුණා. විහංගට මතක් වුණේ අද උදේ මේධාවි කියපු රූල් නම්බර් 3 එක. මම කියන දේ ඒක තමයි නීතිය. තමුසට ඒක ප්‍රශ්න කරන්න කිසිම අයිතියක් නෑ. ඒ වගේම ICU එකේ අසරණ වෙලා නිදාගෙන ඉන්න තමන්ගේ අම්මගේ මූණත් විහංගගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුණා. මොකද ඩොක්ටර් මේධාවි ඔයාගේ අලුත් ඇසිස්ටන්ට් කන් ඇහෙන්නේ නැද්ද? නැත්නම් අලුත් සූට් එකක් ඇඳ ගමන් තමන් කවුද කියලා අමතක වෙලාද? විහංග ගැඹුරු හුස්මක් ගත්තා. එයා තමන්ගේ මුළු ආත්මයම මුළු ආඩම්බරකමම හිතේ යටටම තද කරගත්තා. හිමින් අඩිය තියලා ඉස්සරහට ගිය විහංග රජීව්ගේ කකුල් දෙක ළඟ දන ගහලා පාත් වුණා. මේසේ උඩ තිබුණු ටිෂූ බොක්ස් එකෙන් ටිෂූ කිහිපයක් අරගෙන ඒ වැටිලා තිබුණු කෝපි එක පිහදන්න ගත්තා. රජීව් හරිම අහංකාර විදියට තමන්ගේ කකුල පොඩ්ඩක් ඉස්සරහට කරලා කෝපි ගෑවිලා තිබුණ එයාගේ සපත්තුව විහංගගේ අත ළඟටම කළා. මගේ සපත්තුවෙත් කෝපි ගෑවිලා. ඒකත් පිහදානවා. විහංගගේ අත එතනම නතර වුණා. මේක නම් දරා ගන්න පුළුවන් සීමාවට වඩා වැඩි. තමන්ට අපහාස කරා මදිවට දැන් මේ මිනිස්යාගේ සපත්තුත් පිහදාන්න ඕනද? විහංගගේ ඇස්වලට කේන්තියටම කඳුළු පිරුණා. එයා ටිෂූ එක තද කරලා මිරික ගත්තා. ඒත් එක්කම ඉනෆ් මුළු බෝඩ් රූම් එකම ගැස්සිලා ගියා. මේධාවි තමන්ගේ පුටුවෙන් නැගිට්ටා. එයාගේ ඇස් වලින් කිනි පිට වෙනවා වගේ. එයා ඇවිදගෙන ආවේ කෙලින්ම රජීව් ළඟට. ඩොක්ටර් රජීව්, මගේ ඇසිස්ටන්ට් අණ දෙන්න පුළුවන් මට විතරයි. එයා කෝපි පිහදැමේ මම කිව්ව නිසා. හැබැයි තමුසගේ සපත්තු පිහදාන්න එයාට කිසිම උවමනාවක් නෑ. තමුසට සපත්තු පිහගන්න ඕන නම් එළියට ගිහින් සපත්තු පොලිෂ් කරන කෙනෙක්ව හොයා ගන්නවා. මගේ මිනිස්සුන්ට අණ දෙන්න තමුස කොහෙත්ම සුදුසු නෑ. රජීව්ගේ මූණේ තිබුණු හිනාව එක පාරටම මැකිලා ගියා. එයා ලැජ්ජාවෙන් රතු වුණා. බෝඩ් රූම් එකේ හිටපු අනිත් අයත් මුමුණන්න ගත්තා. විහංග පුදුම වෙලා දන ගහගෙනම මේධාවි දිහා බැලුවා. තමන්න බල්ලෙක් ගානට දාලා කෝපි පිහදන්න කියපු මේධාවිම දැන් තමන් වෙනුවෙන් කතා කරන්නේ කියලා විහංගට හිතා ගන්න බැරි වුණා. මේධාවි පාත් වෙලා විහංගගේ අතින් අල්ලලා එයාව නැගිට්ටෙව්වා.
ගිහින් අත හෝදගෙන එනවා. විහංග බෝඩ් රූම් එකෙන් එළියට ආවේ හිතේ තිබුණු පුදුමයත් එක්කමයි. වොෂ්රූම් එකට ගිහින් කණ්ණාඩියෙන් තමන්ගේ මූණ දිහා බලාගෙන හිටපු විහංගට මෙහිදාවි කියන්නේ කොයි වගේ චරිතයක්ද කියලා තේරුම් ගන්න බැරුව හිටියේ. එයා නපුරුයි තමයි. හැබැයි එයා අනිත් අයට තමන්ව පාගන්න දෙන්නේ නැහැ. හරියට මගේ දේවල් වලට රිද්දන්න පුළුවන් මට විතරයි කියනවා වගේ. මීටින් එක ඉවර වෙලා මෙහිදාවි තමන්ගේ කැබින් එකට ආවා. විහඟත් සුපුරුදු විදියට අඩි 3ක් පිටිපස්සෙන් ගිහින් දොර ගාව හිටගත්තා. මෙහිදාවි ලැප්ටොප් එක දිග අරගෙන වැඩ පටන් ගත්තා. පැය 2ක් ගියා. මෙහිදාවි එක වචනයක්වත් කතා කළේ නැහැ. විහඟ ඒ විදිහටම හිටගෙන හිටියා. හවස 1ට විතර මෙහිදාවිගේ ෆෝන් එක රින් වුණා. ඒ ICU එකෙන්. "යස් වාඩන් තමුසලාට පිස්සුද? මම දැන්ම එනවා." මෙහිදාවි කලබලෙන් ෆෝන් එක තියලා නැගිට්ටා. "විහඟ ඉක්මනින් ICU එකට යමු. අම්මගේ ඔක්සිජන් ලෙවල් එක පාරටම ඩ්‍රොප් වෙලා." විහඟගේ ඇඟේ ලේ වතුර වුණා. එයාට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මෙහිදාවි ඉස්සරහින් දුවද්දි විහඟත් ICU එක පැත්තට දිව්වා. ICU එක ඇතුළට යද්දී අම්මා හිටියේ ලොකු අමාරුවකින් හුස්ම ගන්න උත්සාහ කරමින්. මොනිටර්ස් වල සද්ද වේගවත් වෙලා මෙහිදාවි ඉක්මනින්ම අම්මව චෙක් කළා. වෙන්ටිලේටර් එක ලෑස්ති කරනවා ඉක්මනින්. මේ ඇලර්ජි රියැක්ෂන් එක. අන්තිමට දුන්න ඉන්ජෙක්ෂන් එක මොකද්ද? ඩොක්ටර් රජීව් තමයි ඇවිත් අලුත් පේන් කිලර් එකක් දුන්නේ." "රජීව්?" මෙහිදාවිගේ ඇස්වල කේන්තිය පිටාර ගැලුවා. රජීව් මේ උත්සාහ කරන්නේ මෙහිදාවිගේ ඔපරේෂන් එකක් ෆේල් කරලා එයාගේ රෙපියුටේෂන් එක කඩන්නද? ඒකත් මේ අහිංසක අම්මගේ ජීවිතෙන් සෙල්ලම් කරලා. අනිත් පැත්තෙන් විහඟ අම්මා දිහා බලාගෙන අඬනවා. විහඟට මේ වෙලාවේ තමන්ගේ අම්මව බේරගන්න මෙහිදාවිව විතරයි විශ්වාස. මෙහිදාවි රජීව්ගෙන් පලිගනේද? අම්මව ආයෙමත් බේරගන්න මෙහිදාවිට පුළුවන් වේද? ඒ හැමදේම දැනගන්න කතාවේ ඊළඟ කොටස වෙනකන් ඉන්නම වෙනවා. ඔයාලට මේ කතාවේ 5 වෙනි කොටස ගැන මොකද හිතෙන්නේ? ඩොක්ටර් රජීව් කරපු දෙයට මෙහිදාවි මොනව කරයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ කතාව දිගටම අහන්න ආස නම් දැන්ම අමුතු කතා ලෝකයේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඉක්මනින්ම 6 වෙනි කොටසින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.